හරි යාළුවනේ ඔයාලත් එක්ක ෂැගි channel එකත් එක්ක ඉතින් අද අපි ප්ලේ කරන්නේ MTS San Andreas Legacy City role play එක. ඉතින් මේ සිටි එක ඇවිල්ලා දැන් සතියක්වත් නෑ මන්ද මතකයේ විදියට. ඉතින් මම කියලා දෙන්න යන්නේ අද මේකේ කියන්නේ වැඩියෙන්ම හොයන්න පුළුවන් සල්ලි. වැඩියෙන්ම කියන්නේ ඉතින් මේකේ එකකට 40යි දෙන්නේ. ඉතින් 100ක් විතර කඩාගත්තොත් 4000ක් වගේ සෙට් කරගන්න පුළුවන්. Bring the madness. ඉතින් මේ සිටි එකේ අපි මුලින්ම මෙතනින් බයික් එකක් ගන්න ඕනේ මෙන්න මේ මාකර් එකෙන්. මවුන්ටන් බයික් එකේම ෆ්‍රී තියෙනවා නැත්නම් BF 400 ටැබ් $50කට ගන්න පුළුවන්. ඉතින් බයික් එකක් ගමු. මේක තියෙන LV පැත්තේ. ඉතින් ඔයාලා බලාගන්න පාර. මම මැප් එකෙත් උන්නම් පෙන්නන්න. මැප් එකේ මෙන්න මෙතන මවුස් වීල් එකෙන් මේ ලොකු පොඩි කරගන්න පුළුවන් මැප් එක මෙන්න මෙතන තමයි බෝඩර් එක. හරිද? මෙතන තමයි දොඩම් කඩන්න තියෙන්නේ. ඉතින් අපි මම යන ගමන් පොඩි ස්ටරයක් කියන්න. මේක තමයි channel එකේ පළවෙනි ගේම් ප්ලේ එක. ඉතින් subscribe කරන්න, එහා පැත්තේ bell icon එක all දාගන්න. ඉතින් ඉස්සරහට CF Stews වගේ ගේම් ප්ලේ දෙන්නම්. ඉතින් CF Stews buy කරලා තින්නේ. download කරගන්න විතරයි ඒක තියෙන්නේ. හරි අපි ඉතින් යා මේ තව එකක් මේ සිටි එකේ ගොඩක් කියන්නේ ජොබ් වලින් හම්බ වෙන ගණන් ඒවා අඩු කරලා තියෙන්නේ. කියන්නේ මිල්ක් බකට් එකකට හම්බ වෙන්නේ $50යි. ඒ වගේ ගොඩක් අඩු කරලා තියෙන්නේ. ඒ වගේම කෑම බීම වල ගන්නකොට ටිකක් අඩුයි. බීමයක් කොෆි එකක් එම 50යි වෙන්නේ. ඒ පොඩ්ඩක් බැලන්ස් කරලා තියෙන්නේ. තව ටිකක් විතර හැබැයි ජොබ් වල ගන්න වැඩුණා නම් තවත් සුපිරියක්. ඒත් ඉතින් කමක් නැහැ. ඉතින් යාළුවනේ මෙන්න මෙතන තියෙන චෙක් පොයින්ට් එක. මෙන්න මේ පාරෙන් දාලා යන්න නැත්තම් ඔයාලට මම පෙන්නන්නම් මේ ආපස්සට අරගෙන. මෙතනින් ගියොත් මචං ඉතින් $200ක් ගෙවන්න ඕනේ. what is this? නේ ෆ්‍රෙන්ඩ්ස් ඒක අයින් කළාද කොහෙද? කොහොමද මෙන්න මෙතනින් ගියාම යාළුවනේ මේ අපිට $200ක් ගෙවන්න උනා කලින්. දැන් ඕනේ නැද්ද කොහෙද? කොහමද ඉතින් මෙන්න මෙතනින් දාලා මම නිකන් හරි ආයි දාලා තිබ්බොත් මෙන්න මේ පාරෙන් දාලා යන්න ඉතින්. නැත්තම් 200 ගානේ දෙන්න ඉවත් වෙන්නේ ඔයාලට ජීවත් වෙන්න දෙන්නේ. මේක 200ක් යන්නෙත් ඉතින් ආයි සුපිරියක් තමයි. පොඩ්ඩක් පාර වැරදුනා. මේ බයික් එකේ පොක් එක දැහිද කොහෙද? දැනට සිටි එකේ මම ප්‍රොෆිට් මේ ජොබ් එක විදියට කියන්නේ අඩු ශ්‍රමයකින් ලොකු ලාභයක් හොයන්න පුළුවන් ජොබ් එක මම හිතන්නේ මේක. මට හිතෙන විදියට. videos ගේනවා. ඒ වගේම Valorant එක CF Stews එකේවත් ගේනවා. ඉතින් subscribe කරන්න අමතක නොකර. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා අඩුපාඩුව මොනවාරි තියෙනවා නම් comment එකක් දාන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේ තොරේ අඩුපාඩුව අදාගෙන ගේන්න පුළුවන් ඒකයි. අනිත් ඔයාලේ like එක ගොඩක් මේ වැදගත් channel එකට reach වෙන්න. අනිවාර්යෙන් අමතක කරන්න තු like එකක් දාන්න. මේක තමයි බෝඩ් එක. මම කිව්වේ මැප් එකේ මෙන්න මෙතන තමයි බාන්නේ තියෙන්නේ. ඉතින් ඕම ඇවිල්ලා බයික් එක නතර කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇතුලේ තියෙන ජොබ් එක දාන්න. මේ ඇතුළට ඇවිල්ලා ජොබ් එක දාන්න ඕනේ මෙන්න මේ මාකර් එකෙන්. ඉතින් ඒක උඩට ගිහිල්ලා ඔය එනවා එකක්. ඊට පස්සේ මෙතන මේ මැප් එකට පොඩ්ඩක් වචනේ නැහැ වැවිලා තියෙන්නේ. ඒ නිල් පාට උඩ ඔබයි. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි ජොබ් එක දාගත්ත සාර්ථක ලෙස තියන් දැන් ජොබ් එක කරේ. හලෝ මාත්‍යෝ. ඔව් මාත්‍යෝ කියන්නේ. මාත්‍යෝ. ඔව් මාත්‍යෝ. මේ මාත්‍යෝ ඔයා දන්නවද අර කිරි විකුණන තැන? ඔව් මාත්‍යෝ දන්නවා. ඒක විකුණන්නේ මාත්‍යෝ ගාන්න පායමු. විකුණන්නේ මාත්‍යෝ. වැරදිලා. මේ ඔය විකුණන තැන දන්නවද? දොඩම් විකුණන තැන. ඔව්. ඒ තැනින්
තුට්ටක් ඉස්සරහට ගිහිල්ලා දකුණට දැම්මම පාලමක් අවු වෙනවා. ඔව්. ආපස්සට ගිහිල්ලා දකුණට දැම්මම පාලම. ඒ පාලම මාරුන ගමන් රතු පාට මේකක් තියෙන නිකන් කඩයක් රතු පාට බැනරයක් ගාපු ඒ කඩේ. හරි මාත්‍ය thank you. හරියට. ඉන්න. ඉතින් උට මිල්ක් ජොබ් එක කරපු එකෙක්. ඉතින් සමහරක් කොන්ට ඉතින් ඒකත් ලාභයි. ඉතින් මේ වගේ තියෙනවා ගස් තියෙන ඉතින් සෙට් එකක්ම මෙතන. ඒ ගස් වල මෙන්න මේ වගේ මාකර් තියෙනවා. ඉතින් මේ වගේ තැනට ඇවිල්ලා එච් එක ඔබන්න ඕනේ. එච් එක බුවම ඉතින් අම්මර ෆිරියෙන්න දොඩම් කඩනවා. පේනවා ඉතින් රිසීවර්ඩ් කියලා යටින් පෙන්න එකක් ආවා. ඉතින් මේක එකක්ම කියලා නෑ යාළුවනේ. ඉතින් දෙක තුනක් හම්බෙන වෙලාවල් තියෙනවා. ඉතින් අපි ටිකක් කඩා ගමු නැත්නම් ඉතින් අපරාධේ ආපේගේ ටිකක් කඩාගෙන මෙයා දැක්කද යන්න තුනක් හම්බුණා. ඉතින් මේ වගේ සමහරත් තැන්වල මේ අක්සල් වලත් තියෙනවා. ඉතින් මේ ඇරියේ තියෙන මේ අර ඒ ගස් දෙක මේක ගස් දෙකම නේ ඉස්සර එක ගායිද කොයිද ඉන්න බලන්න එක. මෙන්න මේ ගයි මේ මෙතන තියෙන ගස් සෙට් එකේම තියෙනවා යාම්. ඉතින් බලන්න මේකෙන් වගේ. හරි අපි ටිකක් කඩාගමු 50ක්වත් අඩු වෙන තරමේ. හරි යාළුවනේ ඉතින් මං කඩාගත්තා 56ක්. ඉතින් 56ක් ඇති දැනට. නැත්නම් ඔයාලට වීඩියෝ එක ගන්න ගොඩක් වෙලා යනවා. ඔයාලට මේක පෙන්වන්න. ඊට පස්සේ එතනින් මේ මායි ජොබ් එක දාගත්ත තැනම ටිකක් මේට වෙන්න තියෙනවා. සුදු පාට මාකර් එකක්. ඉතින් මෙතෙන් ආයි පුළුවන් ඔයාලට බයික් එකක් ගන්න. ඒ සල්ලි නැත්තම් මේ ෆ්‍රී තියෙන මවුන්ටන් බයිසිකල් එකක් ගන්න පුළුවන්. නැත්තම් $50 දීලා BF400 එකක් ගන්න පුළුවන්. තව සල්ලි තියෙනවා නම් කාර් එකක් ගන්නත් පුළුවන්. ඉතින් මම BF400 එක ගන්නවා. කාර් එකක් ගන්න තරම් වත්කමක් නැහැ. හරි අපි යන් යාළුවනේ. ඉතින් විකුණන්න යන්න ඕනේ යාළුවනේ CJ House. ඉතින් CJ House ගන්න ඇති කියලා හිතනවා. දන්නේ නැත්නම් ඉතින් මේ යන විදියට බලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ආයි යන්න පුළුවන් ඔයාලට අර අපි වීඩියෝ පටන් ගත්තේ සිටි හෝල් එක ඉස්සරහින් ඒ පැත්තෙන් දාලා යන්නත් පුළුවන්. නැත්නම් ඉතින් අනිත් තව පැත්තක් තියෙන ඒ පැත්තෙන් යන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මතක පැත්තකින් යන්න පුළුවන්. ඉතින් මම යන්නේ නම් වීඩියෝ ගේම් බලා ගන්න මම යන පාර මමත් මතකින් යාළුවනේ යන්නේ මේ කියන්න තේරෙන්නේ එතන නම්. ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න මතක ඇතුව. ඉස්සරහට මේ මම මිල්ක් ජොබ් එක ආයි කුණු එකතු කරන ජොබ් එකක් තියෙනවා. ඒ වගේ ජොබ් සෙට් එකක් තියෙනවා. ඉතින් ඒව ගැනත් වීඩියෝස් දෙන්නම්. ඔයාලට ඉස්සරහට අනිවාර්යෙන් subscribe කරන්න ඒක නිසා. ඉතින් තාම මේකේ PD ඒ කියන්නේ පොලිසියට වික්කනේ. මේ යෙද්දිත් මම යන්නේ ගිහින් ඉතින් මේකේ මෙහි ෆෝක් එකේ බයික් එකේ ෆෝක් එකේ ඇදයක් තියෙනවා. මේ ඒකයි ඔය ඇදියන්නේ. වැඩි හිතන්න බෑ. ඒ කියන්නේ මේ ඉස්සරහට පොලිසිය ඒ සෙට් එක දැම්මෙන් පස්සේ අපි ගැන්නක් ගන්න හිතාගෙන ඉන්නේ මේක. ඉතින් එහෙම නැත්නම් ඉස්සරහට ගැන්න RP එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක රෝල් ප්ලේ සර්වර් එකක්. ඉතින් රෝල් ප්ලේ කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා කියලා හිතනවා. කෙටියෙන් කිව්වොත් ඉතින් රෝල් ප්ලේ කියන්නේ ඇත්ත ජීවිතය වගේම ඉතින් කරන්න තමයි තියෙන්නේ. ගෑන්ගස්ටර්ස්ලා ඉන්නවා, පොලිසිය තියෙනවා, ඉස්පිරිතාල තියෙන. ඒ වගේ තියෙන නැත්නම් ඉතින් තියෙන්නේ රෝල් ප්ලේ කියන්නේ. දැක්කද මම අර එද්දි සෙට් උන්නේ නැත්තේ එද්දි ඉන්නේ අර පැත්තේ ඉන්නේ. මම පොඩ්ඩක් පැත්ත මාරු වෙලා කොයිද කොහම හරි මේ පේනවනේ $200ක් ගෙවන්න ඕනේ. ඉතින් $200ක් ගෙවනවා කියන්නේ ලොකු පාඩුවක්. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ තැනකින් දාලා යන්න පුළුවන්. හරි ෆ්‍රෙන්ඩ්ස්. මේ මම වතුර එකක් ගා ගන්න නෑ. වතුර එක කෑම නැත්තම් මේවා වෙනවා. ඉතින් තවත් විශේෂ දෙයක් තමයි යාළුවනේ දොඩම් කන්න ඉන්න ලාභයක් තමයි මේ දොඩම් කන්න පුළුවන්. හරිද? නැත්තම් සාමාන්‍යයෙන් කඩේට ගිහලා මේ චොකලට් එකක් ගන්නවා නම් $100ක් විතර වෙනවා. හරිද? නැත්තම් ඔයාලට දොඩම් කඩාගෙන දොඩම් අත් ටිකක් වැඩිපුර කඩාගෙන 10ක් විතර ඔයාලා තියාගත්තා නම් මේ වගේ දොඩම් කන්නත් පුළුවන් මේ. දැක්කද? ඒක සල්ලි ටිකක් ඉතුරුයි. මොකද දොඩම් එකක් වෙන $40යි චොකලට් එකක් වෙනවා 100ක් ඉතින්. ඔයාලට ඉතින් මේක අරගෙන කන එක ලාභයි. ඉතින් මෙන්න මේ පැත්තෙන් දාලා යන්න පුළුවන්. ඔයාලා පාර හරියට බලාගන්න.
ඉතින් මේක තියෙන්නේ CG house ළඟම මේ CG house වලට ටිකක් පිටිපස්සට කොයිද වෙන්න තියෙනවා යාළුවනේ පාර්ලමක්. මෙන්න මේ තියෙනවා. ඔය තියෙන්නේ මං කියව පාලම. මෙන්න මේවත් මෙන්න මේ තියෙන්නේ බෝඩරේ. ඔය තියෙන්නේ. ඉතින් මැප් එකෙත් මම පෙන්නන්නම් ඉන්න බෑලා පෙන්නන්න. ඉතින් මැප් එකේ බලා ගන්න පුළුවන් පිට එතන මෙන්න මෙතන යාළුවා. ඔයාලට ලොකු කරලා පෙන්නුවොත් ඉතින් මෙන්න මෙතන මැප් එකේ පොඩි කරොත් එහෙම ලොකු කරලා පෙන්නනවනේ ඉතින්. මෙන්න මෙතන තමයි බෝඩරේ හරිද? ඉතින් ඉතින්ට ඇවිල්ලා විකුණන්න පුළුවන්. ඕම මේ මාකරේ උට්ට ගිහිල්ලා මේ ඔරෙන්ජ් එකෙන් දොඩංගිරිය උඩ ඔබලා amount එක ඔයාලා ගාව තියෙන ගාන ගන්න. ඉතින් මම 50ක් විකුණනවා. එකක් කෑවා උලන්නේ. ඉතින් 50ක් විකුණනවා. ඊට පස්සේ මේ ක්ලෝස් එක යා පැත්තේ ඔයාලට පේනවා යාළුවනේ මගේ mouse cursor එකෙන් තව එකක් තියෙන. ඒක මැප් එක පොඩ්ඩක් භාගයක් වැවිලා තින්නේ. ඉතින් ඒක උඩ එපුවම ඔන්න ඔය විදිහට සල්ලි ඇඩ් වෙනවා. ඉතින් 2000ක් හම්බුණා. ඔය බයික් එකක් ගියා යාළුවනේ. ඉතින් කමක් නැහැ. ඉතින් ඒ වගේ වලට ඒක විකුණා ගන්න පුළුවන්. ඉතින් අපි එන්න තවත් වීඩියෝ හම්බුවෙමු. ඉස්සරහට මම අනිවාර්යෙන් මිල්ක් ජොබ් එකයි කුණු ජොබ් එකයි ඒ වගේ තව ගෲප් ජොබ් එකක් තියෙනවා. ඉතින් ඩෙලිවර් ජොබ් එක ඒක ඒ වගේ සෙට් එකම මම ඉස්සරහට ගේන්නම්. ගැන් ෆයිට් එකමත් ගේන්නම්. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න මතක නැතුව ලයික් එකක් දාන්න. අඩුපාඩු තියෙනවා නම් ඉතින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු.